ඔබත් ලංකාවේ අංක එකේ ස්ක්‍රිල් නෙට්වල් පර්ෆෙක්ට් මනි ට්‍රාන්සැක්ෂන් සර්විස් එකත් එක්ක එකතු වෙන්න. ඩොලර් 10 ඉඳන් සියලුම ඩිපොසිට් ඔබට ලබා ගන්න පුළුවන් තිරේ තියෙන WhatsApp නම්බර එක කරා එකතු වෙන්න. පුරා වසර 5කට වැඩි අඛණ්ඩ සේවාව සහිත ලංකාවේ අංක එකේ සර්විස් එක. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ස්ක්‍රිල් එකේ වැදගත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ස්ක්‍රිල් පාවිච්චි කරන කට්ටියට වගේම නෙට්වර්ක් පාවිච්චි කරන කට්ටියටත් මේක ගොඩක් වැදගත් වෙයි. ඔයාගේ ස්ක්‍රිල් account එකේ additionally details ටිකක් ඔයාට add කරන්න වෙනවා. ඒක එන්නේ මේ විදියට ස්ක්‍රිල් account එක හරි නෙට්වර්ක් එක හරි use කරනවා නම් ඔයාට ට්‍රේඩ් කළ ප්‍රොෆිට් එකක් ගත්තොත් එමන්තා වෙන කෙනෙක් හරි ට්‍රාන්ස්ෆර් එකක් තියවුවොත් ඔයාගේ account එකට මෙන්න මෙහෙම දෙයක් ඔයාට වුණොත් verify to accept කියලා ඔයාලට මේකේ අප්ඩේට් කරන ඩීටේල්ස් වගේක් කියනවා. මේ ඩීටේල්ස් ටික හරියටම අප්ඩේට් කරන්න එම නැති වුණොත් එම ඔයාට ඩොලර්ස් ටික ඔයාගේ account එකට එන්නේ නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නය. ඒක නිසා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම මුලින් ඉඳන් අවසන් වෙනකම් බලන්න. මේ තොරතුරු හරියටම දෙන විදිය මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මේක දෙතුන් දෙනෙකුට වෙලා තිබ්බා. ඒකයි මම මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න ඉතින් මේක අලුත් අප්ඩේට් එකක්. මුලින්ම කියන්නම් ඔයාගේ ස්ක්‍රිල් එකේ වෙරිෆිකේෂන් ෆීචර්ස් යටතේ ගියාට පස්සේ ඇඩිෂනලි අප්ඩේට් එකක් ඇවිල්ලා තිබ්බොත් එතනමුත් මේක සබ්මිට් කරන්න පුළුවන්. එහෙම ඇවිල්ලා නැත්නම් ඔයාට පේමන්ට් එකක් ඔයාගේ ස්ක්‍රිල් account එකට ඩොලර් 10ක් හරි 100ක් හරි 200ක් හරි එනකොට ඔයාට මේ විදිහේ පොඩි verify to accept කියලා පොඩි මේ විදිහේ පොඩි අයිකන් එකක් ඒවි. ඒක ඔයාලා හැමෝට වෙනවා. ඒක නිසා මේ ඩීටේල්ස් ටික හරියටම සම්පූර්ණ කරන්න. එහෙම නැති වුණොත් මේ පේමන්ට් එක ඔයාට රිසීව් කරගන්න ලබා ගන්න බැරි වෙයි. ස්ක්‍රිල් නෙට්වර්ක් පාවිච්චි කරන හැමෝටම මේක පොදු වෙලා තියෙන දෙයක්. ඒක නිසා මම මේකේ වීඩියෝ එකක් හදන්න ඉතින් හරි. මේ විදිහට ඔයාලට ඔයාගේ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකකින් හරි යාළුවෙක් හරි පේමන්ට් එකක් කරාට පස්සේ verify to accept කියන එක ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාට එන්නේ. මෙන්න මෙතනින් පොඩි ඉන්ෆර්මේෂන් ටිකක් අපිට සබ්මිට් කරන්න වෙනවා ස්ක්‍රිල්ලට හරි නෙට්වර්ක්ලට හරි. එතකොට මේ දේවල් හරියටම ලබා දෙන්න. එහෙම නැති වුණොත් එහෙම ඔයාට පේමන්ට් එක ලබා ගන්න බැරි වෙනවා. ඒකයි තියෙන ලොකුම දේ. ඒක නිසා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. මෙතන අහන ප්‍රශ්න ටික තමයි මෙන්න මේවා. දැන් මෙන්න මේ ඉන්ෆර්මේෂන් ටික ඔයා ස්ක්‍රිල් account එක handle කරන කෙනා නිසා හරියටම මේ ටික දෙන්න. source of wealth, annual income, primary intent of use. මේ තුන තමයි ප්‍රශ්න තුන. මේවට එන උත්තර මෙන්න මේ විදිහට. source of wealth කියන එක අපි ටච් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ දෙයක් එනවා. මෙතනින් අපෙන් අහන්නේ මෙයාලා ඔබගේ ගිණුමට මුදල් ලැබෙන source නැත්නම් මූලාශ්‍ර මොනවද? එතකොට ඔයාට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන් freelancing service income කියන එකයි එහෙම නැත්නම් trading and betting. ඔය දෙක ගොඩක් suitable වෙනවා. ගොඩක්ම ගැලපෙනවා මේ ආන්සර් එක විදිහට. එතකොට ට්‍රේඩ් කරන කෙනෙක් හරි betting හරි කරන කෙනෙක් නම් දෙන්න trading and betting කියලා. නැත්නම් freelancing service income කියන එක දානවා නම් එතන දෙන්න. ඔයා සයිට් වල වැඩ කරලා ඉන්කම් එකක් ගන්නවා නම් ඔය ෆ්‍රීලාන්සින් සයිට් වල වැඩ කරන කෙනෙක් නම් එහෙමයි. ඔයාලට හරි උත්තරේ මෙතන දෙන්න පුළුවන්. ඉතින් ඔයා හරියටම ඔයාගේ සෝස් එක ඔයාගේ ඉන්කම් එක ලැබෙන සෝස් එක එතනින් සිලෙක්ට් කරගන්න. හරි. මෙන්න මෙතන තියෙනවා annual income කියන එක. මෙතන යුරෝ වලින් තමයි දාලා තියෙන්නේ. මුලින්ම තියෙනවා යුරෝ බිඳුවේ සිට යුරෝ 9999 කියලා. දෙවෙනියට තියෙනවා යුරෝ 10000 ඉඳන් යුරෝ 49999යි කියලා. මෙතනදී ඔයාලගේ ඇත්තම annual income එක මේ account එක use කරනකොට ඔයාගේ ඇත්තම annual income එක ඔයා කැල් කරලා මෙතනින් select කරන. හරි උත්තරය දෙන්න මෙතන. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය මං හිතනවා පළවෙනි එක හරි දෙවෙනි එක හරි select කරයි කියලා. ඉතින් ඒක ඔයාලගේ
සෝස් එක අනුව තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයා මාසෙකට කොච්චර earn කරනවද, අවුරුද්දට කොච්චර earn කරනවද කියලා එක USD කරන්සි එක යූරෝ වලට කන්වර්ට් කරගෙන ඔයාට දල වශයෙන් හදන්න පුළුවන්. පළවෙනි උත්තරෙත් ගැටලුවක් නැහැ. ඒ දේවල් හරියට දෙන්න ලොකුවට මේකේ වැඩ කරගෙන යන කෙනෙක් නම් ඉතින් හරියට දෙවෙනි හරි තුන්වෙනි හරි උත්තරේ සිලෙක්ට් කරන්න, නිවැරදි උත්තරේ දෙන්න. ඊළඟට ඔයාගෙන් අහනවා primary intent of use. ඔයා ඇත්තටම මේ account එක use කරගෙනකොට මේක පාවිච්චි සහ මොන වගේ දේවල් වලටද ඔයා මේක ඇත්තටම use කරන්නේ කියලා ඔයා දෙන්න ඔයා send and receive money කියන එක. මොකද්ද ඔයා ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඔයා මුදල් ලබා ගන්නවා, ඒ වගේම එතනින් ට්‍රාන්ස්ෆර් ලංකාවේ බැංක් එකට ට්‍රාන්ස්ෆර් කරනවා, ඒ වගේ දේවල් ඔයා කරන නිසා ඒක දෙන්න ක්‍රිප්ටෝ කරන්සි සර්විස්. මේක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ මෙතන දෙන්න කියලා. ගොඩක් දුරට send and received money කියන ඔප්ෂන් එකෙන් ඔයා මේක සිලෙක්ට් කරන්න එක ගොඩක් හොඳයි. ඊට පස්සේ ඔයාට මේ ඩීටේල්ස් ටික තුනම හරියට දුන්නාට පස්සේ යටින් තියෙනවා කන්ටිනියු කියලා බටන් එක. මේක ටච් කරාට පස්සේ මේක ඔටෝමැටිකලිම ෆිල් වෙලා ඊට පස්සෙත් විනාඩි 5-6ක් වගේ යනකොට ඔයාගේ account එකේ යාලා බලලා ඒක පේමන්ට් එක කරපු එයාලා දුන්නු සර්වර් එක කම්ප්ලීට් කරලා පේමන්ට් එක ඔයාට ඇඩ් වෙයි. මීට අමතරව තව කෙනෙකුට මේ ඩීටේල්ස් ටිකත් එක්ක මෙන්න මේ වගේ දේවල් එන්න පුළුවන්. මේ ඩීටේල්ස් ටික කම්ප්ලීට් කරාට පස්සේ මේ ප්‍රශ්න තුන ඊට පස්සේ එන්න පුළුවන් ඔයාගේ ID වෙරිෆිකේෂන් එකක් ඉල්ලන්න. සමහරක් වෙලාවට එහෙම ආපු අවස්ථා තියෙනවා. මේ ළඟකදී එහෙම එකක් වුණා. මම ට්‍රාන්ස්ෆර් එකක් දැම්ම කෙනෙකුට එයාට ආවා එයාගේ ෆේස් වෙරිෆිකේෂන් එකක් සහ ID වෙරිෆිකේෂන් එකක්, ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකක් ඔය තුනම. ඉතින් ඊට පස්සේ තමයි යාට පේමන්ට් එක ඇඩ් වුනේ. හේතුව තමයි ස්ක්‍රිල් එකෙන් සාමාන්‍ය ස්ක්‍රිල් account එකක් හරි නෙට්වර්ක් එකක් හරි අපි යූස් කරගෙන යනකොට කාලයක් තිස්සේ අවුරුදු 2කමාරකට 3කට එකපාරක් බැගින් මෙන්න මේ ඩොකියුමන්ට් සබ්මිට් කරන්න කියනවා. එතකොට ඔයාලා හරියටම ඩීටේල්ස් ටික ලබා දෙන්න. එතකොට මේ ප්‍රශ්න අහන්නේ අපේ ස්ක්‍රිල් account එක මොනවටද පාවිච්චි කරන්නේ, ඔයාට ඉන්කම් එක එන සෝස් එක මොකද්ද, ඒ වගේම ඔයාගේ ඇනුවල් ඉන්කම් එක මොකද්ද කියලා තාක්ෂේරු කරගන්න. මේක සාමාන්‍යයෙන් අපි නෝමල් පාවිච්චි කරන බැංකුවකින් වුණත් අපි හිටපු ගමන් අවුරුදු 4-5කට සැරයක් අපි බැංකුවට ගියට පස්සේ මේ දේවල් ටික අපෙන් ඉඳලා ෆිල් කරගන්නවා. ඉතින් ස්ක්‍රිල් කියන්නේ නෙට්වර්ක් කියන්නේ ඔන්ලයින් බැංකින් එකක්. ඉතින් ඒක නිසා තමයි මේ ඩීටේල්ස් ටික නැවත රීසබ්මිට් කරලා ඔයාගේ account එක පාවිච්චියක් ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න ඉස්සරහට මෙයාලා මේ විදිහට ටර්ම් ඇන්ඩ් කන්ඩිෂන් අනුව අප්ඩේට් කරගෙන යන්නේ. ඉතින් ඕක තමයි සම්පූර්ණ වීඩියෝ එක. ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාගෙන යන්න. මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් පළය කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. ඒකේ කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ස්ක්‍රිල් නෙට්වර්ක් ඩිපොසිට් ගන්න ඕන කට්ටිය තිරේ තියෙන මගේ WhatsApp නම්බර එක. ඒ හරහා මාව සම්බන්ධ කරගන්න. ඉතින් මේ වීඩියෝ එක මම ඔයාලට දැම්මේ අපේ ට්‍රාන්සැක්ෂන් ගන්න කට්ටියට හිටපු ගමන් මේ වගේ ගැටලු එනවා. ඉතින් එතකොට එයාලට ඒ ෆිල් කරන ඒවා මම මුලින් ඉඳන්ම කියලා දෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි සම්පූර්ණයෙන්ම මේවා ගැන අප්ඩේට් වෙන්නේ. ඉතින් ඔයාලගේ account එකට money එන්න කලින් සමහරක් වෙලාවට ඔයාගේ ස්ක්‍රිල් app එකේ additionally verification pages යටතේ ඔයාලට සමහරක් විට මේ details ටික submit කරන්න. ඒ එහෙම නැති වුණොත් ඔයාලට මේ විදිහට payment එකක් ලැබෙනකොට ඔයාලට මේ ටික submit කරන්න කියලා කියයි. එතකොට මම කියලා දුන්න විදිහට මේ වීඩියෝ එක විදිහට වැඩේ කරගෙන account එක ගොඩ දා ගන්න. ස්ක්‍රිල් එකට නෙට්වර්ක් එකට දෙකටම පොදුයි මේ update එක. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, වීඩියෝ එක share කරන්න, නැවතත් කියනවා comment එකකුත් දාලා අප සබස්ක්‍රයිබ් කරන්න සබස්ක්‍රයිබ් කරගෙන යන්න. ගිහින් ඔයාලා හැමෝටම සුබ දවසක්.